ලොකු අයියාගේ මව්පිය සෙවන වැඩිහිටි නිවාසයේ හිටපු සුනීතා කියන්නේ හැමෝගෙම ආදරේ දිනාගත්ත සමාජ මාධ්‍යවල බොහෝ රසිකයන් පිරිසක් ඉන්න බොහොම හුරතල් අහිංසක දරුවෙක්. ඉතින් හැමෝම දන්නවා ලොකු අයියාගේ වැඩිහිටි නිවාසයේ ඇතිවෙච්ච ගින්නත් එක්ක සුනීතා ජීවිතක්ෂයට පත් වුණා කියලා. ඉතින් මේ වෙනකොට සුනීතා ගැන ලොකු අයියා හරිම සංවේදී සටහනක් එයාගේ Facebook ගිණුම මගින් සමාජ මාධ්‍යවලට එක් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පෝස්ට් එක බලා ගන්න පුළුවන්. ආදරණීය සුනීතා. සුනීතා කියන්නේ හරිම අහිංසක දරුවෙක්. හරිම ලස්සනට පිළිවෙලට ඉන්න හුරතල් පොළ කෙල්ලෙක්. ඉතින් මේ දවස්වල ගොඩක් මීඩියාවල යනවා මොලේ දන්න ගිහින් තිබුණා සුනීතා මාලයක් ගන්න ගිහින් නැති උනේ කියලා. අනේ සුනීතා කියන්නේ පොට්ටක්වත් ලෝභ දරුවෙක් නෙමෙයි. කිසිම දෙයකට ආසාවක් නැහැ. ඉල්ලුවොත් අතේ කරේ තියෙන දේ පවා කලවල දෙන දරුවෙක්. ඉතින් මට අද දැනගන්න ලැබුණා ස්වාමීන් වහන්සේ නමක් බණකට දේශනා කරා කියලා සුනීතා නැති උනේ මාලේ ගන්න ගිහින්. ඒ මාලේට තිබ්බ තණ්හාව නිසා ජීවිතේ අහිමි වුණේ කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. මේ උනේ හදිසි අනතුරක්. ඉතින් එහෙම වෙලාවක ඔබට වුණත් මට වුණත් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙනවා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ වුණත් නොදැනුවත්කම නිසා මීඩියාවල කියන නිසා උන්වහන්සේ එහෙම දේශනා කරන්න ඇති. ඒකට කමක් නැහැ. ඒත් මට ඕන වුණා ඒක නිවැරදි කරන්න. මොකද සුනීතා කියන්නේම හරි පරිත්‍යාගශීලී ලස්සන හිතක් තියෙන ලස්සන දරුවෙක්. මොකද්ද හේතුවකට එයා අපිව දාලා යන්න ගියත් එයාගේ ලස්සන මතක මගේ හිතේ හැමදාමත් තමරණීයයි. මගේ පොලේ සුනීතා මැනික ඔයාට නිවන් සුව ලැබේවා. ජීවිතේ කවදාවත් අකල් මරණයක් සිදු නොවේවා. සසර ගමන පුරාවට නිදුක් නිරෝගීමත් සැපවත් ජීවිතයක් ලැබේවා. ඉතින් මෙන්න මේ විදිහට ලොකු අයියාගේ Facebook ගිණුමට පෝස්ට් එකක් එකතු කරලා තිබ්බා. මොකද සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් සුනීතා මාලයක් අරගන්න ගිය නිසා එයාගේ මාලය අමතක වෙලා එළියට ඇවිල්ලා නැවත වාරයක් මේ ගින්නට ගියපු නිසා තමයි ඒකේ ජීවිතය අහිමුනේ කියලා බොහෝ පෝස්ට් ෂෙයා වුණා, බොහෝ අය කතා වුණා. ඉතින් ඒ හා සමානව සිද්ධියක් ඇතිවීම නිසා තමයි ලොකු අයියා මේ වගේ පෝස්ට් එකක් දාලා සුනීතාට නිවන් සුව ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඉතින් අපි හැමෝමත් සුනීතා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට මෙවැනි ගොසිප් ඉදිරියටත් නරඹන්න දැන්ම පහළ තියෙන කළු පාට subscribe බටන් එක ක්ලික් කරලා දැන්ම channel එකට එකතු වෙන්න.